මරණ තුනක් ඇති මිනිහෙක් පැණි කෑවා වගේ. වනාන්තරයේ ඇවිදගෙන ගිය එක් මිනිසෙකුට හදිසියේම අලියෙක් මුණ ගැසුණි. තනි අලියා බිහිසුණිය. ඌ මිනිසා පසුපස පන්න ආවේය. ඔහු මර බියේ දිව යද්දී කැලෑව මැද වූ පාළු ළිඳකට රූටා වැටුණේය. ඔහු පහළට වැන්න විට ළිඳ තුල එල්ලෙමින් තිබූ වැල් දෙපොටක් දෑතට හසු වූ බැවින් එම වැල් දෙපොටේ දෑතින් එල්ලී ගත්තේය. ඒත් එක් අතකට හසු වී තිබූ වැල් පටේ කරවැලෑ නම් වූ සර්පයෙක්ද විය. මිනිසාගේ අතතරේ හසු වී සිටි මිනිසා සෙලවී ගත නොහැකිව සිටි කරවැලා කෝපයට පත්ව සිටියේය. අත මදක් හෝ බුරුල් වුණොත් ඌ සපා කනු නියතය. ඔහු පහළ බැලුවේ ළිඳ පතුලේ නාගයෙක් දරන ගසා පෙනේ නගාගෙන බලා සිටී. ළිඳට වැටුණොත් ඌ දෂ්ට කරනු නිසැකය. එයින්ද සසල වූ ඔහු ඉහළ බැලූවේය. ළිංකට අසල තනි අලියා හොඬ ඔසවාගෙන රැක සිටී. ඒ මොහොතේ ඔහු තුන් ලෙසින් මරණ තුනකට ලංව සිටියේය. මිනිසාගේ අනෙක් අතට හසු වී තිබූ වැල් පෙටේ මී වදයක් තිබුණි. මී වදය අතට පොඩි වීම නිසා ඉන් මී පැණි බේරුණි. ඒ පැණි ඔහුගේ අත දිගේද ගලා ආවේය. මරණ තුනකට මැදිව ඉතා බිහිසුණු මොහොතකට මුහුණ පා සිටියද පැණි දුටු විට ඔහු ඒ කෙරෙහි ලොල් විය. සියල්ල මදකට අමතක කළ ඔහු හිසාලවා අත දිගේ බේරෙන පැණි දිව ගා කන්නට පටන් ගත්තේය. වනයේ ගිජිදාය දුටුවොත් වනසාය, ළිඳේ පනිදාය වැටුනොත් ඌකාය, අතකින් කරවැලකි අතකින් දඩු බෑය, මරණ තුනක් ඇති මිනිසෙක් පැණි කෑය.